ශ්‍රී ලංකාවේ ලෝකයෙන් වෙන් වෙලා තියෙන අදටත් සම්පූර්ණයෙන් හෙළි නොවුණු ගම්මානයක් තියෙනවා. එය තමයි මී මුරේ. කාලයක් තිබුණා මෙම ගමට ඇතුල් වෙන්නවත් ලේසි නොවුණු. පාරක් නැති, සංකේතයක් නැති නගර ලෝකයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙච්ච කාලයක් මෙතන නතර වෙලා වගේ. මෙම ගම වටා තියෙන්නේ අභිරහස් වලින් පිරුණු කඳු පන්තියක්. මේ කඳු අතර මිනිස්සු තවමත් හොයාගෙන නැති ගුහාවල්, ජීවීන් කතා බොහෝමයි. සමහර දේවල් ඉතා ළඟට කියත් හෙළි වෙන්නේ නැහැ. රාත්‍රිය එනකොට මෙම කැලෑව වෙනස් වෙනවා. ගම්වැසියෝ කියනවා ඇහෙන හඬවල් ගැන. ඒව සත්ව හඬද නැත්නම් අපිට නොපෙනෙන දෙයක්ද? මේ ගමේ තියෙන නදියන් පෙනුමට නිහතමානී, අලංකාරයි. හැබැයි ගැඹුරු තැන් ඇත රහස් වලින් පිරුණු. සමහර ස්ථාන ගම්වැසියන් විතරක්ම දන්නා. ඇතුල් වුණාට පස්සේ හැමෝම ආපහු එනවාද කියලා කවුරුත්ම හරියට දන්නේ නැහැ. මෙහි මිනිස්සු අපිට අමතක වෙච්ච ජීවිතයක ජීවත් වෙනවා. තාක්ෂණයන් ඇත් වෙලා ස්වභාව ධර්මයේ එක්ක පරණ විදිහට අපි දියුණු වෙද්දි ඕවුන් රැකගත්තේ වෙනස්ම ලෝකයක්. මී මුරේ කියන්නේ ගමක් විතරක් නෙවෙයි. ඒක අතීතයක්, රහසක්, තවමත් සම්පූර්ණයෙන්ම හෙළි නොවුණු කතාවක්. ඔබ මේ දකින්නෙත් අන්න ඒ වගේ වැඩිය කවුරුත් නොදන්න ගම ඇතුලේ හැංගිලා තියෙන ලස්සන ඉසව්වක්. ගැමි ජීවන රටාවත් එක්ක බද්ධ වෙලා තියෙන හරි අපූරු නිදහස් හෝරාවන්. විඩාබර ජීවිතෙන් මිදිල මෙහෙම තැනක ජීවත් වෙද්දි තමයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා තේරෙන්නේ. ඇල්හෙනේ රුක්සෙවනේ කෙපැලේ විහාරේ පූජාවේ පෙරනාදේ කැමි ගීතරාවේ මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ. තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න.